තෙරුවන් සරණයි. සෙවණගල අජිත් තෙරෝ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ලෞතර බුද්ධ ආදී රත්නත්‍රයේහි සූවිසි ගුණ පිළිබඳව සිදු කරන පැහැදිලි කිරීම දේශනා මාලාවේ අප තවම සාකච්ඡා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ පිළිබඳව. ඒ නවරහාදී බුදුගුණ තුල තිබෙන ලෝකවිදු බුදුගුණය පිළිබඳව අපි සාකච්ඡා කරගෙන එන්නට යෙදුන මේ කාල සීමාව පුරාවට අද දවසේදී අප සාකච්ඡා කරන්නේ ලෝකවිදු බුදුගුණෙහි 8 වෙනි වීඩියෝ විදියට සත්වයන්ගේ විඥානට්ඨිති පිළිබඳව එහෙම නැත්නම් ප්‍රතිසන්දි ස්ථානයේ පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ කොහොමද කියන කාරණාව. අංගුත්තර නිකායට අයත් සූත්‍ර දේශනාවක් වන විඥානට්ඨිති සූත්‍ර දේශනාව තුළින් තමයි අපි මේ පැහැදිලි කිරීම කරගෙන එන්නේ. ඒ පැහැදිලි කිරීමට අදාළව සත්වයන්ගේ ප්‍රථම ප්‍රතිසන්දි ස්ථානය පිළිබඳව පළවෙනි ස්ථානය පිළිබඳව අපි පෙර වීඩියෝදී සාකච්ඡා කරන්නට යෙදුන බොහෝ කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඒ සඳහා ඔබගේ අවධානය යොමු කරන්න ඒ කරුණු ගැන අධ්‍යයනය කරන්න කියන කාරණාව කාර්නිකව අපි පළමුවෙන් සිහිපත් කරනවා. ඒ අනුව පින්වත්නි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දෙවන කාරණාව පිළිබඳව සහ තුන්වෙනි කාරණාව පිළිබඳව කාල වේලාවට අනුකූලව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විඥානට්ඨිති සූත්‍ර දේශනාවෙහි දෙවන කාරණාව කුමක්ද කියලා. ඒ අනුව සන්තිබික්කවේ සත්තා නානත්ත කායා ඒකත්ත සංඤිනෝ සේයතාපි දේවා බ්‍රහ්ම කායිකා පඨමාබිනිබ්බත්තා අයං ဒ ුතියා විඥානට්ඨිති. මහණෙනි නානත්ව කාය හා ඒකත්ව සංඥා ඇති සත්වයෝ ඇත. ඔහු නම් ප්‍රථම ධානයෙන් උපන් බ්‍රහ්ම කායික දෙවියෝය. මේ ද්විතීය විඥානස්ථිතියයි. මේ අටුවාවේ පැහැදිලි කරනවා මේ ආකාරයෙන් බ්‍රහ්ම කායිකාති බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මානෝ පඨමාබිනිබ්බත්තාති තේ සබ්බේපි පඨමඥානේන අබිනිබ්බත්තා බ්‍රහ්ම පාරිසජ්ජා පන පරිත්තේන අබිනිබ්බත්තා තේසං කප්පස්ස තතියෝ භාගෝ ආයුප්පමානං බ්‍රහ්ම පුරෝහිතා මජ්ජිමේන තේසං උපඩ්ඩ කප්පෝ ආයුප්පමානං කායෝච තේසං විප්පාරි කතරෝ හෝති මහා බ්‍රහ්මානෝ පනීතේන තේසං කප්පෝ ආයුප්පමානං කායෝච පන තේසං අතිවිප්පාරි කෝව හෝති ඉති තේ කායස්ස නානත්තා පඨමඥාන වශයෙන් සංඥාය ඒකත්තා නානත්ත කායා ඒකත්ත සංඤිනෝති වේදිතබ්බා. ප්‍රථම ධානයෙන් උපන්නා වූ බ්‍රහ්ම කායික දෙවිවරු ඉන්නවා කියන කාරණාව. පෙර වීඩියෝ වල සඳහන් කරන්නට යෙදුන මේ කාරණා පැහැදිලිව ප්‍රථම ධානයේ තුල උපත ලබන අය මොන වගේ බ්‍රහ්ම ලෝකවලද උපත ලබන්නේ කියන කාරණාව. ඒ අනුව මේ ප්‍රථම ධානයෙන් උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදුණු බ්‍රහ්මයන්ට නානත්ත කාය ඒකත්ත සංඤී ස්වરૂපය තියෙනවා කියලා කියන්නේ මේ. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා ප්‍රථම ධානය උපදවාගෙන උපත ලබන්නා වූ බ්‍රහ්ම කොට්ටාස තුනක් තියෙනවා. බ්‍රහ්ම ලෝක වශයෙන් ගත්තම බ්‍රහ්ම ලෝක තුනක්. මේ බ්‍රහ්ම ලෝක තුන තුළ උපත ලබන අයගේ කාය ස්වરૂපය වෙනස් වෙනවා. නමුත් සංඥාව සමානයි. ප්‍රථම ධානයේ කියන සංඥාවෙන් තමයි මේ අය උපත ලබන්නේ. කාය වෙනස් වෙන්නේ කොහොමද? මේ අය ප්‍රථම ධානයේ වඩපු ස්වરૂපය අනුව. අර අටුවාවතර සඳහන් කරේ මේ කාරණාව තමයි යම්කිසි කෙනෙක් ප්‍රථම ධානය පරිත්ත වශයෙන් නම් සම්පූර්ණ කරන්නේ. මේ පරිත්ත වශයෙන් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් නම්. අන්නේ සාමාන්‍ය වශයෙන් ප්‍රථම ධානයේ වඩපු කෙනා ධානයේ පිරෙහෙන්නේ නැතුව කලුරිය කරලා එයා උපත ලබන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ කියන දේ බ්‍රහ්ම ලෝකයේ. මේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය කල්පයක් ගත්තම ඒ කල්පය කියන එකෙන් තුනෙන් එකක වගේ ආයුෂ කාලයක් තමයි ඒ කෙනාට ආයුෂ තියෙන්නේ. එතකොට එයාගේ කායික ස්වરૂපය පවා වෙනස් වෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ දිව්‍ය ලෝකේ ඉන්න අයගේ සාමාන්‍ය වශයෙන් ශරීර කාය බබලීමක් සිද්ධ වෙනවා අනිත් දිව්‍ය ලෝකවලට සාපේක්ෂව. නමුත් අපෝ පෙරදි සඳහන් කරපු චාතුම් මහා රාජිකයාදී කොට සදෙව් ලෝක එක්ක සංසන්දනය කරද්දී බ්‍රහ්ම පාරිසජ්ජ දිව්‍ය ලෝක වාසීන්ගේ ආලෝක ප්‍රමාණය ශරීර ප්‍රමාණය ආදී මේ දේවල් වෙනස් විශාලයි. ඒ අයත් එක්ක මේ සමාන කිරීම කරන්නේ. මේ සමාන කරන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝක. මේ අයත් එක්ක තමයි මේ සංසන්දනය කිරීම කරන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජ කියන දිව්‍ය ලෝකේ ඉන්න අයගේ කාය ප්‍රමාණයේ තියෙන ප්‍රභාස්වර ගතිය
අනිත් බ්‍රහ්ම ලෝක දෙකට සාපේක්ෂවාදී අඩුයි. ඒකට හේතුව එයාලා පරිත්ත වශයෙන් සාමාන්‍ය වශයෙන් තමයි ප්‍රථම ධානය ප්‍රගුණ කරලා තියෙන වඩලා තියෙන්නේ. ඒ නිසා තමයි එයාලගේ ආයුෂ ප්‍රමාණයත් කල්පයකින් 3න් එකක් කියලා තමයි සාකච්ඡා කරන්නේ. බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්ම ලෝක වාසීන් ප්‍රථම ධානය වඩලා තිබෙනවා මධ්‍යම ප්‍රමාණයේ. අර බ්‍රහ්ම පාරිසජ්‍ය දිව්‍ය ලෝක වාසීන්ට වඩාත් ප්‍රගුණවත්ව ඒ අය වඩලා තියෙන මධ්‍යම ප්‍රමාණය. ඒ මධ්‍යම ප්‍රමාණයෙන් වඩපු නිසා බ්‍රහ්ම පාරිසජ්‍ය කියන දිව්‍ය ලෝකයේ ඉන්න බ්‍රහ්ම ලෝකයේ ඉන්න දෙවිවරුන්ගේ කාය ප්‍රමාණයට වඩා ඒ කියන ප්‍රභාස්වර තත්ත්වයට වඩා ආලෝක ප්‍රමාණයට වඩා මේ කතා කරන බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්ම ලෝකේ ඉන්න අයගේ ආයුෂ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ශරීර ප්‍රමාණය කියන ශරීරයේ වර්ණය ආදී කොට මේ දේවල් ශරීරයේ වෙනස්කම් අපිට දකින්න පුළුවන්. බ්‍රහ්ම පුරෝහිත කියන දිව්‍ය ලෝකයේ අයගේ ආයුෂ ප්‍රමාණය කල්ප භාගයක් ආයුෂ තියෙනවා. ඒ කියන්නේ කල්පයෙන් භාගයක්. බ්‍රහ්ම පාරිසජ්ජයගේ කල්පය 3ට බෙදුවොත් 3න් එකක ආයුෂ ප්‍රමාණයක්. මේ කතා කරන බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම ලෝකේ ඉන්න අයගේ ආයුෂ ප්‍රමාණය ගත්තම එතන අපිට සඳහන් කරන්න පුළුවන් කල්පයකින් අඩක් බ්‍රහ්ම පුරෝහිත දිව්‍ය ලෝක වාසීන්ගේ ආයුෂ ප්‍රමාණය. යම්කිසි කෙනෙකු ධානය උපරිම වශයෙන් වඩනවා නම් ප්‍රථම ධානය එයා ප්‍රනීත වශයෙන් වඩනවා නම් අන්නේ කෙනාගේ ආයුෂ ප්‍රමාණය කල්පයක් කියලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරන්නේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝක වාසීන් ගැන. මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝක වාසීන්ගේ කය ගත්තන් පස්සේ බ්‍රහ්ම පාරිසජ්‍ය දිව්‍ය ලෝක වාසීන්ටත් වඩා බ්‍රහ්ම පුරෝහිත දිව්‍ය ලෝක වාසීන්ටත් වඩා මහා බ්‍රහ්ම කියලා සාකච්ඡා කරන මේ දිව්‍ය ලෝක වාසී සත්වයන්ගේ ආයුෂ ප්‍රමාණයත් වැඩි, ශරීරයන්ගේ බැබලීමේ ස්වરૂපය වැඩි. එහෙම ගත්තන් පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් නානත්ත කාය බ්‍රහ්ම පාරිසජ්‍ය දිව්‍ය ලෝක වාසී සත්වයන්ගේ කයට වඩා වෙනස් වෙනවා බ්‍රහ්ම පුරෝහිත අයගේ කය. බ්‍රහ්ම පුරෝහිත අයගේ කය වෙනස් වෙනවා මහා බ්‍රහ්ම කියන අයගේ කය එක බලද්දී. එතකොට මේ අයගේ කය ස්වરૂපය කායයන් වල ස්වરૂපය වෙනස් වෙනවා. හැබැයි මේ හැම දෙනාම ඒකත් සංඤේ එකම සංඥාවකින් තමයි යාලා උපත ලැබලා තියෙන බ්‍රහ්ම ලෝකවලේ තමයි ප්‍රථම ධාන නම් වූ සංඥාව. ඒ ප්‍රථම ධාන නම් වූ සංඥාවෙම වැඩපු නිසා තමයි ඒ සංඥාවෙන් උපත ලැබු නිසා තමයි කියන්නේ නානත්ත කාය ඒකත්ත සංඤිනෝ කියලා. අටුවාව තුළ පැහැදිලි කරනවා තවදුරටත් මෙන්න මේ වගේ කාරණාවක්. යථාච තේ ඒවං චතුසු අපායේසු සත්තා නිරයේසුහි කේසංචි ගාවුතං කේසංචි අඩ්ඩ යෝජනං කේසංචි යෝජනං අත්තභාවෝ හෝති. දේවදත්තස්ස පන යෝජන සත්තිකෝ ජාතෝ තිරච්ඡානේ සුපි කේචි කුද්දකා කේචි මහන්තා පෙත්ති විසයේ සුපි කේචි සට්ටිහත්තා කේචි අසීතිහත්තා හොන්ති. කේචි සුවන්නා කේචි දුබ්බන්නා තතා කාලකංචි අසුරා අපිචෙත්ත දීගපිට්ටික පේතා නාම සට්ටි යෝජනිකාපි හොන්ති. සංඥාපන සබ්බේ සම්පේ අකුසල විපාකා හේතුකාව හෝති. ඉති ආපායිකාපි නානත්තකායා ඒකත්ත සංඤිනෝත් වේව සංඛ්‍යං ගච්ඡanti. මේ පැහැදිලි කරන්න පින්වත්තුනි සතර අපාය පිළිබඳවත් මේ කියන කාරණාව තිබෙනවා. අපි පෙර වීඩියෝ තුල සාකච්ඡා කරන්නට යෙදුනා ප්‍රථම විඥානට්ඨිති කියන කාරණාවේදී ඒකච්චේච්ච විනිපාතිකා කියලා කාරණාවක්. ඇතම් විනිපාතික සත්වයෝ. විනිපාතික සත්වයෝ කියලා කියන්නේ ඇතම් දුක් විඳින සත්වයෝ. නමුත් මේ සතර අපායට අදාළ වූ සත්වයන් ගැන මේ මෙතන මේ සාකච්ඡා කරන්නේ. අපි එතනදී සාකච්ඡා කළා වූ ඒකච්චේච්ච විනිපාතිකා කියන කාරණාවට අයත් නොවු විනිපාතික සත්වයෝ මෙතන මේ සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම නරක, പ്രേත, තිරිසන්, අසුර කියලා සතර අපායක් තිබෙනවා. මේ සතර අපායට අදාළ සත්වයන් තුත් අයති වෙන්නේ මේ කියන නානත්ත කාය ඒකත්ත සංඤී කියන කොට්ටාසයට. තිරිසන් අපාය අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පින්වත්තුනි තිරිසන් අපාය අපි ඒ සත්ත්ව කුලකයන් ගත්තම ඒ සත්ත්ව කුලකයන් වෙනස්. ඒ වගේම പ്രേත විෂයන් ගත්තන් පස්සේ මෙතන උදාහරණ දක්වලා තියෙනවා දේවදත්ත හාමුදුරුවෝ ආදී කුලතේ කණ්ඩායම් සම්බන්ධව
මෙහෙම ගත්තාන් පස්සේ പ്രേත විෂයන් ගත්තාන් පස්සේ එයාලගේ ශරීර ප්‍රමාණ සමහර අය 60 යොදුන් සමහර අය 80 යොදුන් ආදී වශයෙන් මෙයාලගේ ශරීර ප්‍රමාණ තිබෙනවා. සමහර අය පොල්ගස් වගේ උසයි, සමහර කට්ටිය මහ විශාල පර්වත වගේ, මහ විශාල කඳු වගේ එයාලගේ ශරීර කාය වෙනස්. ඒ නිසා නානත්ත් කාය ඒ പ്രേත විෂයන් වලට අදාළව ඒ අපායට අදාළව ඒ සත්වයන්ගේ ශරීර කායන් වෙනස්. දැන් මෙතන මොකද්ද මේ ඒකත්ත සංඤී කියලා කියන්නේ? එතකොට මේ අපායන් වල උපත ලබන්න එයාලා ඒකත්ත සංඤී එකම සංඥාවකින් උපත ලබනවා. අටුවාවේ පැහැදිලි කරන මොකද්ද මේ සංඥාව? මෙයාලගේ සංඥාව තමයි අකුසල විපාක හේතු කියන සංඥාව. කුසලගාමී ප්‍රතිපදාව තුළ ගමන් කරපු කෙනා, ප්‍රථම ධානාදී තන ලැබපු කෙනා ඒ අය උපත ලබනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මාදී බ්‍රහ්ම ලෝකවල නානත්ත් කායත්වයෙන් උපත ලබනවා. ඒකත් සංයෝ ප්‍රථම ධාන වූ සංඥාවෙන් උපත ලබනවා. අකුසල විපාක හේතුව මුල් කරගෙන ඒ අය උපත ලබනවා. ඒ අපායන නරක ප්‍රේත තිරිසන් අසුර කියන මේ සතර මහා අපායන් වල උපත ලබනවා. ඒ උපත ලබලා අර කියන දුක්ඛ ජීවිත ගත කරනවා. එයාල උපත ලබන්නේ අකුසල විපාක හේතු කියන එකම සංඥාවකින්. ඒ හැමෝම මොන අපාය උපත ලැබුවත් එයාලගේ සංඥා බවට පත් වෙලා තියෙන්නේ අකුසල විපාක අහේතු කියන සංඥාව. එනිසා තමයි මේ කතා කරපු බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියන ප්‍රථම ධාන තලයේ උපත ලැබපු අයත්, ඒ වගේම සතර මහා අපායන් උපත ලැබපු අයත් නානත්ත් කාය. හැබැයි ඒකත් සංඤී බ්‍රහ්මකායික අය ප්‍රථම ධාන සංඥාව, සතර අපායේ දුක් විඳින අය අපි කියපු ආකාරයෙන් අකුසල විපාක හේතු කියන සංඥාව. ඒ නිසා තමයි කිව්වේ ඒකත් සංඥා එකම සංඥාව නානත්ත් කාය, නානත්ත් ශරීරයන් තිබෙනවා. ඒ කාරණා අපට ඒ අනුව පැහැදිලි කරගන්න පුළුවන්. පින්වතුනි, විඥානට්ඨිති සූත්‍ර දේශනාවෙහි සඳහන් කරනවා තුන්වෙනි කාරණාව පිළිබඳව. මේ තුන්වෙනි කාරණාව සඳහන් කරන්නේ සම්ති භික්කවේ සත්තා ඒකත්ත කාය නානත්ත් සංඤිනෝ සේයතාපි දේවා ආභස්සරා අයං තතියා විඥානට්ඨිති. මහණෙනි, ඒකත්ව කාය හා නානත්ත් සංඥා ඇති සත්වයෝ ඇත. එනම් ආභස්සර දෙවියන්ය මේ විඥානට්ඨිතියෙහි තුන්වෙනි විඥානස්ථිතියයි. මේ සඳහන් කරන්න පින්වත්තුනි, තුන්වෙනි විඥානස්ථිතිය පිළිබඳව මේ ප්‍රකාශයන් වලට අනුකූලව ගත්තම ඒ අයගේ කාය ස්වરૂපය සමානයි. නමුත් සංඥාවන් සමාන නැහැ. සේයතාපි ආභස්සරා දේවා කියලා සඳහන් කරන මේ ආභස්සර දිව්‍ය ලෝකයේ ඉන්න අය ගැන තමයි මේ විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ. ඉතින් ආභස්සර දෙවියන්ගේ ස්වરૂපය පිළිබඳව අටුවාව තුළ සඳහන් කරන මේ ආකාරයෙන් ආභස්සරාති දණ්ඩ උක්කාය අච්චිවිය ඒතේසං ශරීරතෝ ආභාචිත්වා චිච්චිත්වා පතන්ති වියසරති විස්සරති इति ආභස්සරා. මේ සඳහන් කරන්නේ ආභස්සර දෙවියන් යනු දඬුහොලක ගිනි දැල්ලමින් ඔවුන්ගේ ශරීරයෙන් ආලෝකයේ සිඳි සිඳි වැටෙනවා. මේ වගේ ශරීර තියෙන අය ආභස්සර දිව්‍ය ලෝක වාසීන් කියලා සාකච්ඡා කරනවා. දඬුහොලේ ගිනි දැල්ල අපි දකිනවා පත්වේවි සිඳි සිඳි වැටෙනවා. ඒ වගේ තමයි මේ ආභස්සර දිව්‍ය ලෝක වාසී බ්‍රහ්මයන්ගේ ඔවුන්ගේ ශරීරයේ ආලෝක කදම්බ සිඳි සිඳි වැටෙනවා. මේ මහානුභාව සම්පන්න බල සම්පන්න ආත්ම භාවයක් තමයි පින්වතුනි ආභස්සර දිව්‍ය ලෝක වාසීන් කියලා මේ සාකච්ඡා කරන්නේ. මේ ආභස්සර දිව්‍ය ලෝක වාසීන් සම්බන්ධ සාකච්ඡා කරද්දී මෙතන තවත් කොට්ටාස දෙකක් මේ තුල ඉන්නවා. සේරම කොට්ටාස තුනක් පරිත්තාබ අපමානබ ආභස්සර කියන කොටස් තුන. මේ අය උපත ලැබලා තියෙන මේ තැන ද්විතීය ධානය ප්‍රගුණ කරපු නිසා. යාලා ධානයෙන් පිරෙහෙන්නේ නැතුව කලුරිය කරලා මේ කියන බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ. එහෙම ගත්තම පින්වතුනි, පරිත්තාබ කියන මේ ද්විතීය ධානය තුලින් උපත ලැබුවා වූ ඒ අය මේ ලෝක තලවල අය වශයෙන් ගත්තන් පස්සේ එයාලගේ කායික ස්වરૂපය සමානයි. ආලෝක ධාරාවන් වැగిරෙනවා කියලා, සිඳි සිඳි වැටෙනවා කියලා සඳහන් කරන දඬුහුලක් වගේ මෙන් කියලා. අන්න ඒ වගේ දඬුහුලක ගිනිද කඩාගෙන වැටෙන්නාසේ, සිඳි සිඳි වැටෙන්නාසේ මේ දිව්‍ය ලෝක වාසීන්ගේ කායික ස්වરૂපය
සමානයි. ඒ නිසා තමයි කිව්වේ ඒ කත්ත කායා එයාලගේ කාය ස්වરૂපය සමානයි. මේ පරිත්තාභ කියන දිව්‍ය ලෝක වාසීන්ගේ ආයුෂ ගැන සාකච්ඡා කරද්දී ආයුෂ ප්‍රමාණය තියෙන පින්වත්නි කල්ප 2යි. ඒට හේතුව මෙයාලා ද්විතිය ධානය පරිත්ත වශයෙන් එහෙම නැත්නම් සාමාන්‍ය වශයෙන් ගුණ කරපු නිසා වඩපු නිසා තමයි එයාලගේ ආයුෂ කාලය කල්ප 2කට සීමා වෙන්නේ. මධ්‍යම ප්‍රමාණයෙන් වඩනවා නම් යම්කිසි කෙනෙකු මේ ද්විතිය ධානය අන්නේ කෙනා උපත ලබනවා අප්‍රමාණව කියන බ්‍රහ්ම ලෝකයේ තුල. මේ අප්‍රමාණව බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය ගත්තන් පස්සේ කල්ප 4ක් කියලා සාකච්ඡා කරනවා. මේ වඩන ස්වરૂපය අනුව තමයි මෙයාලගේ ආයුෂ කාල සීමාව තීරණය වෙන්නේ. යම්කිසි කෙනෙකු ප්‍රණීතව වැඩුවා නම් එයා උපත ලැබුවා නම් ඒ උපත ලබන්නේ ආභස්සර දිව්‍ය ලෝකේ. ඒ ප්‍රණීතව වඩපු නිසා වශීකృతව වඩපු නිසා එයාලගේ ආයුෂ කාලය කල්ප 8ක් කියලා සාකච්ඡා කරනවා. එහෙම ගත්තම ආයුෂ ප්‍රමාණයේ වෙනස්කම් තියෙනවා. නමුත් කයේ ස්වરૂපය ගත්තන් පස්සේ පරිත්තාභ කියන දිව්‍ය ලෝකයේ කාය ස්වરૂපයත් අපමහානභ කියන කාය ස්වરૂපයත් ඒ වගේම ආභස්සර කියන කාය ස්වરૂපයත් සමානයි. මෙතන පරිත්තාභ කියන දිව්‍ය ලෝකයේ උපත ලැබුවා වූ එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා වූ අයගේ ආයුෂ ප්‍රමාණය කල්ප 2යි. නමුත් මහා බ්‍රහ්ම කියලා අපි සාකච්ඡා කරපු බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය එක කල්පයයි. එතන මොකද වෙනස? ඒකට හේතුව පින්වත්නි මහා බ්‍රහ්ම ආදී කොට ඇති අය ප්‍රගුණ කරන් ප්‍රථම ධානය. නමුත් පරිත්තාභ අපමානභ ආභස්සර කියන ලෝකවල උපත ලැබුවා ප්‍රගුණ කරලා තියෙන්නේ ද්විතිය ධානය. එතකොට යාළගේ සමාධි මට්ටම ඊටා ඉහළයි. ප්‍රථම ධානයට වඩා ද්විතිය ධානයේ සමාධි මට්ටම ඉහළයි. ඒ හේතුව නිසා තමයි මෙතන මේ වෙනස්කමක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව ගත්තන් පස්සේ අපමානභ පරිත්තාභ ආභස්සර කියන දිව්‍ය ලෝක වාසීන්ගේ කයවල් වල එක ස්වરૂපයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා කිව්වා ඒකත්ත කායා කය සමානයි. ඉතල සඳහන් කරනවා නානත්ත් සංඤී සංඥා ස්වરૂපයෙහි නානත්වයක් දකින්නට පුළුවන්. මෙතන සංඥා ස්වરૂපයෙහි නානත්වයක් දකින්න තියෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒකට හේතුව ඇතම් කෙනෙක් අවිතක්ක ਵਿਚාර මාත්‍ර වෙනවා. තව කෙනෙක් විතක්ක අවිචාර මට්ටමට සිත දියුණු කරනවා. අන්න ඒ හේතුව නිසා තමයි අපිට මෙතන සංඥා නානත්වයක් තියෙනවා කියලා. ඒ අනුව තමයි පින්වතුනි ඒකත්ත කායා කයෙහි ස්වરૂපය සමානයි සංඥාවන්ගේ ස්වરૂපය සමානයි කියලා දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට ඒ කාරණාව නිසා. ඒ අනුව පින්වත්නි අප අද දවසේදී මේ කාරණාව මෙතනින් අවසන් කරනවා. ඊයම්ම සාකච්ඡා කරවතින් විඥානටි සූත්‍ර දේශනාවේදී තත්වයන්ගේ ප්‍රතිසන්දි ස්ථාන 7ක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ ලෝක විදු බුදු ගුණයට අදාළව බුදුවැසින් බුදුරජාණන් වහන්සේ දැක තත්වයන් කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් යුක්තව තමයි දේශනා කරන්නට යෙදුනේ. ඒ විඥානටි සූත්‍ර දේශනාවට අනුකූලව බලද්දී පළවෙනි කාරණාව ප්‍රතිසන්දි ස්ථානයේ විදිහට පළවෙනි ප්‍රතිසන්දි ස්ථානයේ විදිහට අපට හමු වෙන්නේ නානත්ත් කායා නානත්ත් සංඤේ. නොඑක් කයවල් නොඑක් සංඥාවන් තිබෙන තත්වයෝ. ඒ වගේම නානත්ත් කායා ඒකත්ත් සංඤේ. නොඑක් කයවල් තිබෙනවා නමුත් සංඥා වශයෙන් උපද ලබන සංඥාව සමානයි. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට සාකච්ඡා කරේ ඒකත්ත් කායා නානත්ත් සංඤේ. කය වශයෙන් සමානයි සංඥා වශයෙන් අසමානයි කියන කාරණාව ඉදිරියේදී අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේ ඔබට සඳහන් කරමින් පින්වතුනි අද දවසේදී අප ඔබගෙන් සමුගන්නවා. ඔබට යෝජනා කරනවා ආරාධනා කරනවා සෙවණගල අජිත්තර YouTube නාලිකාව subscribe කරන්න. අපගේ නාලිකාවේ යොමු කර තිබෙන දහම් කරුණු ශ්‍රවණය කරන්න. ඔබගේ යහළුවන් අතර හුවමාරු කරන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබේ අදහස් යෝජනා අපට ඉදිරිපත් කරන්න. නැවතත් මෙවැනි වීඩියෝ වලින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් දවසේදී ඔබගෙන් සමුගන්නවා. උතුම් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද බලයත් ධර්ම කරුණු ශ්‍රවණය කිරීමත් පැහැදිලි කිරීම වශයෙන් මටත් ඔබ අපි හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස මේ උතුම් වූ ධර්ම අධ්‍යයනය වාසනාව වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.